සංයුක්ත වායු සමීකරණය අවස්ථා සමීකරණ ව්‍යුත්පන්න කිරීම. නියත වායු ස්කන්ධයක ආරම්භයේ පීඩනය පරිමාව උෂ්ණත්වය මෙවැනි P1 D1 T1 නේද? මෙවැනි උෂ්ණත්වයේ T1 හිදී නියතව තිබියදී පීඩනය P2 දක්වා වෙනස් කළ විට පරිමාව V' බවට පත් වූ යයිද? අනතුරුව පීඩනය P2 හිදී නියතව තිබියදී උෂ්ණත්වය T2 බවට පත් කළ විට පරිමාව V2 බවට පත් වූ යයිද සිතමු. P1 D1 T1 ස්කන්ධය බවට පත් වුණා P2 V2 T2. T1 නියතව තියෙන P1 P' T1 charge නියමිත P2 නියතව තියෙන V2 V2 T2 වෙනවා. කොයිල් නියමයේ අර්ථය වන ප්‍රසාරණ PV සමානයි කියනවා P1 D1 සමානයි P2 V' එන V' සමානයි P1 D1 යට P2 කරනවා. charge නියමිත ප්‍රසාරණ V බෙදීම T සමානයි K ට අනුව P' T1 සමානයි V2 යට T2 වෙනවා. එන V' සමානයි V2 T1 යට T2 වෙනවා. සමීකරණ 1 සහ 2කින් V' වම් සමාන දකුණු පස සමාන කරන් එනවා. P1 V1 යට P2 සමානයි V2 T1 යට T2. එහෙනම් P1 V1 යට T1 සමානයි P2 V2 යට T2 වෙනවා. එතන අවස්ථා සමීකරණය. මේ අවස්ථා සමීකරණය සංයුක්ත වායු සමීකරණ ලෙස අවස්ථා සමීකරණයේ PV යට T සමානයි KV නියතය කෙරෙහි බලපාන සාධක වායු ස්කන්ධය වායු ස්වභාවය ඊකමාවීහි PV පිළිම T සමානයි KV K නියතය අගේ භාවිතා කරන වායු ස්කන්ධය හා ස්වභාවය මත රඳා පැවතුන ඕනෑම වායුවක මවුල එකක් සඳහා ලැබෙන PV යට T අගේ සෑම වායුවක් සඳහාම එකම අකයක් වේ. ඒ නිසා ඕනෑම වායුවක මවුලයක් සඳහා PV බෙදීම T සමානයි R. R නියතය මෞලික වායු නියත ලෙස හැඳින්වේ. මේ නිසා ඕනෑම වායුවක මවුල n සංඛ්‍යාවක් සඳහා PV බෙදීම T සමානයි nR වෙනවා. nRT සමීකරණය පරිපූර්ණ වායු සමීකරණය ලෙස nR නියතය වායු පීඩනය පරිමාව උෂ්ණත්වය මවුල සංඛ්‍යාව ස්කන්ධයේ ස්වභාවය විසින් සාධක මත රඳා නොපවතී. එය සාරවත්‍ර වායු නියතය යුනිවර්සල් ගෑස් කන්ස්ටන්ට් ලෙස හැඳින්වේ. සාරවත්‍ර වායු නියතය PV සමාන nRT R සමාන PV nt නිසා R R සමාන n එනවා R කියන්නේ කෙල්විනයට මවුලට ජූල්. සාරවත්‍ර වායු නියතය අගේ R යගේ ලබා ගැනීමට සමෘද්ධ උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඕනෑම වායුවක මවුල එකක් ගන්නා පරිමාව 0.4 ලීටර වේ යන ඇවෝගාඩ්‍රෝ සංකල්පය යොදාගත හැකියි. සමෘද්ධ උෂ්ණත්වය 0.23 කෙල්වින් සමෘද්ධ පීඩන 1 atm 82 සෙන්ටිමීටර් 760. ඊ සමාන H/G අනුව R යගේ ලැබෙන 8.31 ජූල් මවුලයට කෙල්විනයට කියලා